අයිබෝවන් දරුවනේ අදත් අරුණලු සිත්සල මගින් ඔබට 10-11 වසරවල දරුවන්ට විශේෂ වන පාඩම කරන සූදානම්. මේ බටනාවත් අතේ තියාගෙන බටනාව මගින් ඔබට හඳුන්ලා දෙන දැස්තිය ඔබට නියමිත පාඩම් වල විරිත්. මම මේ හඳුන්ලා දෙන්න හදන පාඩම් විශේෂයෙන්ම බුද්ධිල වෙනනාද පාඩම. ඒ විරිත් තුනක් තියෙනවා. ඒ විරිත් තුනයි ඊළඟට හානාහිය පානා අඬ හැරෙන්දෙනි, කුරහන් ඉසිමුව කළුවර බලාලා, ගංගාවේ සංගීතය, ඒ වගේම මග විසිතුරු, කෑරගලේ වැඩිවෙයි මේ ලෙසින් සිට සහ මුනිසිරිපා සිඹිමින්නේ පද්‍ය පන්තිය. මේ පද්‍ය පන්ති ටිකේම විරිත් අද ඔබට මම හඳුන්වන්න ලැහැස්තියි. ඉස්සරම අපි හඳුනාගමු කොහොමද විරිතක් හොයාගන්නේ කියන එක. ඔබට ඊටාම පහසුයි මේක. ඔබ හොඳින් අහගෙන ඉන්න. ඔබට ලේසියෙන්ම මේක හොයාගන්න පුළුවන්, හඳුනාගන්න පුළුවන්. ඔබට විරිත අමතක වුණත් විරිතට එන මාත්‍රා ගන්න ගන්නලා මාත්‍රා ගානේ නමින් විරිත හඳුනන්න පුළුවන්. ඒ නිසා මාත්‍රා ගණන විදිය ඔබ ඉස්සරම අහගන්න. පුතේ මාත්‍රා එන්නේ ඇදලා යන අකුරකට 2යි, ඇදලා යන අකුරකට 2යි, කෙටි අකුරකට 1යි. උදාහරණ විදිහට ගත්තොත්ම අල් නයන්නට 1යි, නයන්නට 1යි, නියන්නට 1යි, නයන්නට 1යි, නේ යන්නට 2යි, නා යන්නට 2යි. එහෙම තමයි එන්නේ. ඒ නිසා අපි ඉස්සරෝම අපිට මුලින් නියමිත ගුත්තිල කාව්‍යයේ ගුත්තිල වෙනඳ පාඩමේ විරිත් හඳුනාගමු. ගුත්තිල වෙනඳ පාඩමේ විරිත් වර්ග තියෙන 3යි. එකක් ගී විරිත, අනික පෙද විරිත හේවත්, පදක විරිත හේවත්, සොළොස්මත් විරිත. ගී විරිත, පෙද විරිත හේවත්, පදක විරිත හේවත්, සොළොස්මත් විරිත. අනිත් එක තමයි උපුන්සඳ විරිත. හේවත් සවිසමත් විරිත. මේ විරිත් අපි ඉස්සරම හඳුනගමු. ඊට පෙර කවියක, සාමාන්‍ය කවියක මාත්‍රා ගන්න විදිය හඳුනගමු. දැන් අහගන්න. සදවා සුදු වැලි පිවිතුරු බඳවාරන්දද පියකරු, සදවා සුදු වැලි පිවිතුරු බඳවාරන්දද පියකරු, සදවා දෙකක් එනවා ඒකට. සුදු වැලි පිවිතුරු 12යි. සදවා සුදු වැලි පිවිතුරු 12යි. එතකොට ඒකේ මාත්‍රා 12යි. මාත්‍රා 12ක් තමයි එන්නේ. තව අපි කවි පදයක් කරන මාත්‍රා ගනිමු. ගනේ මිනි බැබලි කිරණෙව් සතපාය. ගනේ මිනි බැබලි කිරණෙව් සතපාය. මාත්‍රා 17යි. ඔය විදිහින් තමයි මාත්‍රා යන්නේ. ඒ නිසා ඔබට නියමිත පද්‍ය සංග්‍රහයේ සාහිත්‍ය පොතේ ඕනම කවි පන්තියක විරිත් වල මාත්‍රා ගන්නට ඔබට හැකියාව තියෙනවා. ඒ ක්‍රමයට අනුව. ඒ අනුව අපි ඉස්සරෝම ගුත්තිල වෙනනන්ද පාඩමේ විරිත් හඳුනාගමු. ගුත්තිල වෙනනන්ද පාඩමේ 1 සිට 13 දක්වා 1 සිට 13 දක්වා 1 සිට 13 දක්වාම කවි තියෙන්නේ ගී විරිත. ගී විරිත කියන්නේ කවියක පේලියෙන් පේලියට මාත්‍රා අසමාන විරිත. අපි යන්නලා බලමු. මම මේක වාදනය කරලා පෙන්නනවා වලට මේ විරිත් වල වෙනස්කම් අපි ගුත්තිල නද පාඩමේ 1 ඉඳන් 13 දක්වාම තියෙන්නේ ගී විරිත. ගී විරිත කියලා කියන්නේ පේලියෙන් පේලියට මාත්‍රා අසමාන විරිත. කවිය පේලි 4යි. පළවෙනි පේලියේ තියෙන මාත්‍රා ගන්න නෙමෙයි දෙවෙනි එකේ. දෙවෙනි එකේ තියෙන ගන්න නෙමෙයි තුන්වෙනි එකේ. තුන්වෙනි එකේ තියෙන ගන්න නෙමෙයි හතරවෙනි එකේ. මාත්‍රා සමානයි. දැන් බලන්න. ගුත්තිල ඇදුරු සඳ, ගුත්තිල ඇදුරු සඳ මාත්‍රා 9යි. වීණා වයන ලෙස ඉඳ, වීණා වයන ලෙස ඉඳ 11යි. පසෙක පනවන ලද, පසෙක පනවන ලද ඒකේ 9යි. සුදුසු වස්නයක ගොසින් උන්සඳ,
සු දු සු ආ ස් නේ ක ගෝ සි උ සා ද 14යි. ඉතින් පළවෙනි එකේ නම පළවෙනි පදේ 9යි, දෙවෙනි පදේ 11යි, තුන්වෙනි පදේ නැවත 9යි, හතරවෙනි පදේ 14යි. ඒතකොට එකිනෙකට අසමාන මේක. පළවෙනි එකේ 9 නිසා දෙවෙනි එකේ 11යි, දෙවෙනි එකේ 11යි, තුන්වෙනි එකේ 9යි. තුන්වෙනි එක දෙවෙනි එක තුන්වෙනි එකට අසමානයි. අර තුන්වෙනි එකේ 9යි, හතරවෙනි එකේ 14යි. ඒ දෙක අසමානයි. ඒවා හතරෙම එකිනෙකට අසමාන මාත්‍රා. ඒ විරිතට කියනවා අපි ගී විරිත හේවත් මහපියුම් විරිත. අහගන්න ඒ විරිත මේ ගායන කරනකොට විරිතේ වෙනස. මේ විදිහෙන් තමයි ගී විරිත යන්නේ. ඊළඟට 14 ඉඳන් ඔබට නියමිත පද්‍ය ගුත්තිල කාව්‍යයේ ගුත්තිල වෙනඳ පාඩමේ 14 වෙනි කවිය ඉඳන් 32 දක්වාම තියෙන්නේ එකම තාලයකට. පාඩම් පොත පෙරලා බලන්න 14 වෙනි කවියේ ඉඳන් 32 දක්වා එකම තාලෙ තියෙන්නේ. මම කවියක් කියන්නම් ඒකේ විරිත අපි හඳුනා ගමු. මනමත් කරවන දන මුළු දෙරනා රසවත් වන වෙන නද නද කරනා සවනොත් සඳ පුරාගෙන ලොබ දියුණා නොදනිත් දරුවන් එකයෙන් වැටුණා. මයි පුතාලා බලන්න දැන් මාත්‍රා ගණින්නට ඔබ පුරුදු වෙලා ඉන්නවා. ඒ අනුව මේකේ මාත්‍රා කොහොමද යන්නේ කියලා බලන්න. मा न मा क र व न दा न मु लु दे र ना. අයිතහගන්න. मा न मा ක ර ව ન දා ન මු ලු දේ ර නා. එතකොට මේකේ මාත්‍රා යන විදිය මනමත් කරවන දනමුළු දෙරණ මා න මා ක ර ව න දා න මු ලු දේ ර නා. මාත්‍රා මේ ඔය පේලියේ මාත්‍රා තියෙනවා 16ක්. අයි නේද බලන්න. මා න මා ක ර ව න දා න මු ලු දේ ර නා. මාත්‍රා 16ක් තියෙනවා. ඒ පේලියේ මාත්‍රා 16ක් තියෙනවා. ඒ මාත්‍රා 16ක් තියෙන විරිතට මාත්‍රා 16 නිසා 16 කියනවා. 16ට 16 කියනවා. එහෙනම් ඒක 16 මත් විරිත. 16 මත් විරිත. එහෙම නැත්නම් ඒකට කියනවා පෙද විරිත නැත්නම් පදක විරිත. පේලියක මාත්‍රා 16ක් තියෙන මේ විරිත අපි කියන්නේ 16 මත් විරිත. ඒක ලේසියෙන් මතක තියාගන්න මාත්‍රා ගණනින් නම හැදෙනවා. 16 මත් විරිත. එහෙම නැත්නම් පෙද විරිත. එහෙම නැත්නම් පදක විරිත. මේ විරිතේ ඒ පේලියක යටි තියෙනවා හතරක්. මනමත් යතියයි. යතිය කියන නවත්තන තැන. කරවන අය නැවතුවා. එතන යතියයි. දන මුළු එතන යතියයි. දෙරනා එතනත් යතියයි. පේලියගේ යති හතරක් තියෙන පේලියේ මාත්‍රා 16ක් තියෙන මේ විරිතට කියනවා 16 මත් විරිත හේවත් පෙද විරිත හේවත් පදක විරිත. බල හොඳින් හඳුනා ගන්න ඉදිරියට තියෙන පද්‍ය පන්ති කීපයක්ම මෙහෙම අපි කතා කරමු. ඒතකොට මේ විරිත් අද දවසේ හරියට හඳුනන්න පුළුවන්. ඒ නිසා ඔයාලට ආයේ මේව මතක තියන්න අවශ්‍ය නැහැ. මාත්‍රා ගැනලා ඒ මාත්‍රා එන සංඛ්‍යාවට අනුව නම තියන්න පුළුවන්. එහෙම ලියවත් උත්තරේ හරි. ඒ නිසා ඒකේ මාත්‍රා ගන්න දැන් මනමත් කරන දන්නමුළු දෙරණා කියන පද්‍යයේ ඒ පද්‍ය පේලියේ මාත්‍රා 16යි තියෙන්නේ. ඒ නිසා 16 මත් විරිත. එහෙම නැත්නම් ඒකට කියනවා පෙද විරිත. එහෙම නැත්නම් පදක විරිත. ඒ පෙද විරිතේ නැත්නම් පදක විරිතේ නැත්නම් 16 මත් විරිතේ කවියක් අපි වාදනය කරලා බලමු බටලියෙන්. බටනලා හඬින් ඒ විරිත්
වෙනස් වෙන විදිය මාත්‍රා වෙනස් වෙන විදිය ඔබ හොඳින් බලා ගන්න අහගන්න ඒ යටි එහෙම කැඩෙන තැන්වලදී බටනාවට අනුව යටි එහෙම කැඩෙන තැන්වලදී හොඳින් අපිට සවන්ට යොමු වෙනවා ඒ වගේම සොරොස්මත් විවිත කොයිතරම්නම් නින්නාද වෙනවද නාදනීය වෙනවද කොයිතරම්නම් මිහිරි ස්වරකින් ඔබේ සවන්ට ඇහෙනවද කියලා අහගන්න ඔය විදිහට මාත්‍රා 16ක් වෙන මේ විරිත සොළොස්මත් විරිත ගුත්තිල වෙනනාද පාඩමේ තව විරිතක් තියෙනවා 33 34 ඔයාලට මතකයි රූ රැසේ අඳිනා ලෙසේත් ලෙලදිදී විදුලිය පබා මේක අපි විරිත් ඉස්සරම අනුවයිමු මේකේ පුතේ තියෙන්නේ පේලියක මාත්‍රා 26යි රූ රැසේ අඳිනා ලෙසේත් ලෙලදිදී විදුලිය පබා මේක මාත්‍රා 26යි තියෙන්නේ. ඒ නිසා මේකට කියනවා සවිසිමත් විරිත. සවිස කියන්නේ 26ට. ස 20. ස කියන්නේ 6ට 20ට 6කට කියනවා 26යි. සවිසිමත් විරිත. ඒකට කියනවා ආයේ ලස්සන නමක් නුපුන්සන් විරිත කියලා. විශ්ව සම්භාවයෙන්ට පත්තුණු අපූර්ව වූ විරිතක් මේක. මේක හරි ලයන්විත විදියට කියන්නට පුළුවන් වාදනය කරන්න පුළුවන්. ඒක හඳුනා ගමු අපි මාත්‍රා ගැනලා මේ බලන්න රූ රෙ සේ අන්දි ඉතින් මාත්‍රා 7යි නා ලෙ සේ අත් අයත් මාත්‍රා 7යි ලෙල දි දී විදු ඉතින් මාත්‍රා 7යි ලිය ප බා මාත්‍රා 5යි යටිය දිනවා 7ට 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 5 විදියට 7ට 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 5 විදියට වේදික යටිය දිනවා මාත්‍රා 26ක් තියෙනවා 4 3 21යි 5යි 26යි මෙන්න මේ මාත්‍රා 26 විරිතට අපි කියනවා සවිසිමත් විරිත ගුත්තිල වෙනඳ පාඩමේ 33 34 කවි දෙකම තියෙන්නේ ඔය නුපුන්සන් විරිතේවත් සවිසිමත් විරිතට අපි මේක කටින් කියලා බලමු මේ විරිතේ වෙනස ඔබ මේ ගායන කරන විට මේ විරිත මේ විදියෙන් ගායනා කළ හැකියි එක එක තාලට ගායනා කරන්න පුළුවන් මම මේ ගායන කරන විරිත කොයි වගේද කියලා අහලා ඒ අනුව ඔබ ගායන මේ හුරුවන්න. රූරසේ අන්දි නාලසේ අත් ලෙල දිදී විදුලිය පබා රන් රසේ එක් වන ලෙසේ වෙන නාද නූපා තබ තබා කම්පසේ දෙන සරලෙසේ දෙස බල බලා නෙතාගින් සබා මං කෙසේ පවසම් මෙසේ වර සුරලඳුම් දුම් රංග සෝබා පුතේ මේක ਵਿਚාරයට එහෙම ගත්තොත් එහෙම පුදුම ජීවමාන චිත්‍ර රූප මැවෙන සජීවි අපි ඉදිරියේ ඒ දිව්‍ය ලන්නාවියන් සුර ලන්නාවියන් අපි ඉදිරියේ නර්තනයේ යෙදෙන ඒ ජීවමාන රංගනය අපේ ඇස් ඉදිරි පිට පේනවා වගේ දැනෙනවා මේක ਵਿਚාරයට ගත්තොත් අපිට එහෙම කරන්න පුළුවන් හැබැයි මෙතන විරිත් හඳුන්වන නිසා මම විරිතෙන් මේක නවත්තනවා විරිත් ටික තව කවි පද්‍ය පන්ති කීපයක්ම තියෙනවා විරිත් හඳුනන්න ඒ නිසා ගුත්තිලේ දෙන්නේ ওই විරිත් තුන මොනවා විරිත් තුන එකක් ඉස්සරම තියෙනවා 113 කවිවල ගී විරිත පේලින් පේලිට මාත්‍රා අසමාන විරිත මහා පියු විරිත කියලා කියනවා ඊළඟ තියෙනවා 14 ඉඳන් 33 දක්වා 32 දක්වා 14 ඉඳන් 32 දක්වා පෙද විරිත පදක විරිත හේවත් 16 මත් විරිත 33 34 කවිවල තියෙන්නේ සවිසිමත් විරිත හේවත් නුපුන්සඳ විරිත මේ විදිහට ගුත්තිල කාව්‍ය විරිත් තුනයි තියෙන්නේ ඔබට විරිත් වලින් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ඔබට පුළුවන් මේ අද කතා කරන මේ දේ අනුව විචාර ලියන්න මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ගුත්තිල කාව්‍යයේ ගුත්තිල වීණා වාදනයේ මිහිරියාව වඩා වර්ණ ගැන්වෙන්නේ වැත්තෑවෙහිමි තැනට උචිත ලෙස
විරිත් වෙනස් කළ නිසාමය. උදාහරණ 3ක් ගෙන මේ පැහැදිලි කරන්න. එතකොට අර විරිත් 3යි ඔගේ තියෙන විරිත් 3ෙන් කවි 3ක් කරගෙන පැහැදිලි කරන්න යනවා. එහෙමනම් අපි ගුත්තිල කාව්‍ය විරිත් මෙතින් අවසන් කරලා ඊළඟට යනවා මුනිසිරිපා සිමිමින්නේ පද්‍ය පන්තියට. මුනිසිරිපා සිමිමින්නේ. පුතේ මේක නැලවිලි ගී පද්‍ය පන්තියක්. නැලවිලි ගී පද්‍ය පන්තියේ යන විරිත තමයි වසන්ත විරිත. අපි සාමාන්‍යයෙන් දරුවෙක් නලවන කවියක් ගත්තාම ඒකේ යන්නේ මේ විරිතමයි. අපි මේකෙන් නෙමෙයි වෙන දරුවෙක් නලවන ගීයක් කරන බලමු. උඹේ අම්මා කළුම කළුයි උඹේ අප්පත් කළුම කළුයි උඹ නලවන මාත් කළුයි උඹ විතරක් තල එලලුයි. අපි පදයක් කරන් බලමු මාත්‍රා. නුඹේ මා කාලුම කාලුයි. යති දෙකක් තියෙනවා මාත්‍රා 6 පේලිය මාත්‍රා එතකොට 12යි. පේලියක මාත්‍රා 12ක් තියෙන මේ විරිතට කියනවා අපි වසන්ත විරිත. මේකේ කෙටි විරිතක් වසන්ත විරිත. මුනිසිරිපායක තියෙන ඒ විරිතාව. මේ බලන්න. මුනිසිරිපා සිඹිමින්නේ මුනිසිරිපා සිඹිමින්නේ. මාත්‍රා 6ට යටි දෙකක් කියලා මාත්‍රා 16යි පේලියම තියෙන්නේ. පේලියම මාත්‍රා 16යි තියෙන්නේ. 12යි. මාත්‍රා 12යි. මාත්‍රා 12ක් පේලියේ හිටින මේ විරිතට අපි කියනවා වසන්ත විරිත. එහෙනම් මුනිසිරිපා පද්‍ය පන්ති පුරාටම තියෙන්නේ වසන්ත විරිත පුතේ. මීළඟට ඔබට මම මේ ඒක බටලිය වාදනය කරලා පෙන්වන්නම්. මේක යන තාලය ඔබ සවන් දෙන්න මේකට. දරුවෙක් නිද්‍රාශීලී වෙන විදියට යන තාලයක්. ලයන් විත කටහඬකින් මවකගේ ආදරණීය මවකගේ ලයන් විත කටහඬකින් මේ වසන්ත විරිතෙන් මේක ගැයෙන විට දරුවා ඉබේම නිදිලෝට යනවා. මේක තමයි තාලෙ. මේ තාලෙ තමයි වසන්ත විරිත. ඊළඟ පුතේ මම පද්‍ය පන්ති පහකම තියෙන ඒ තනි විරිතක් හඳුන්ලා දෙනවා. පද්‍ය පන්ති පහ තමයි එකක් ගංගාවේ සංගීතය. අනික හානා හීය පානා අඩහැරෙන් දැනේ. අනික ජනකවි වලම තියෙන අනිත් පද්‍ය පන්තිම කුරහන් ඉසිමුව කළුවර බලාලා. එකක් ගංගාවේ සංගීතය. අනික හානා හීය පානා අඩහැරෙන් දැනේ. කුරහන් ඉසිමුව කළුවර බලාලා. ඉන්පස්සේ හංස සංදේශයෙන් කෑරගලේ වැජබේ මේ ලෙසින් සිට අනික මග විසිතු පාඩුවෙන් මේ මග විසිතු කියන පද්‍ය පන්තිය. ඒ කියන්නේ සැලෙනින් සංදේශයෙන් උපුටා ගන්න ලද මග විසිතු පද්‍ය පන්තිය. මේ පහේම තියෙන පුතේ ලේසි මතක තියාගන්න සමුද්‍රඝෝෂ විරිත. මේ පහේම තියෙන සමුද්‍රඝෝෂ විරිත. සමුද්‍රඝෝෂ විරිත යනු සමුද්‍රයේ නැත්තම් මුහුදේ රැල්ල උස්පාත් වෙලා මෙහෙම බහින තාලට යන විරිත. මේකේ තියෙන්නේ පුතේ මාත්‍රා කවියක පේලියක මම පුතා හොඳට මතක තියාගන්න වරද්ද ගන්න එපා. කවියක පේලියක එක්කෝ මාත්‍රා 17යි එහෙම නැත්තම් මාත්‍රා 18යි එහෙම නැත්තම් මාත්‍රා 19යි. ඔය තුنين එකට පිටින් විරිත කියනවා අපි සමුද්‍රඝෝෂ විරිත. කවියක පේලියක එක්කෝ මාත්‍රා 17යි එහෙම නැත්තම් 18යි එහෙම නැත්තම් 19යි. මෙන්න මේ විරිතට කියනවා අපි සමුද්‍රඝෝෂ විරිත. පද්‍ය පන්ති පහකම තියෙන සමුද්‍රඝෝෂ විරිත. ගංගාවේ සංගීතය අපි අරන් බලමු පස්සේ. ඊට හානාහිය පානා අඩහැරෙන් දැනේ කුරහන් ඉසිමුව කළුවර බලාලා ඊළඟට මග විසිතුරු කෑරගලය රැජබේ මේ ලෙසින් සිට මේ පද්‍ය පන්ති පහේම තියෙන සමුද්‍රඝෝෂ විරිත. ඒක හැබැයි මාත්‍රා එකිනෙකට වෙනස්. සමහරක 17ක් තියෙන බලන්න, සමහරක 18ක් තියෙන බලන්න, සමහරක 19ක් තියෙන බලන්න. අපි මාත්‍රා ගැන බලමු.
අපි හානහිය පානා අඩහැරෙන් දැනේ පද්‍ය පන්තියේ පේලියක මාත්‍රා ගාන බලමු. මේ බලන්න හා නා හි ය පා නා අඩහැරෙන් දැනේ මාත්‍රා 19. එහෙමනම් හානහිය පානා අඩහැරෙන් දැනේ පද්‍ය පන්තිය තුල කවියක පේලියක මාත්‍රා 19ක් තියෙන සමුද්‍රඝෝෂ විරිත් තමයි තියෙන්නේ. පටල ගන්න එපා. එකයි කියන්න වෙන්නේ අපිට. ඔය 17 18 19 කියන තුනෙන් එකක් තමයි කියන්න වෙන්නේ. කවියක පේලියක මාත්‍රා 19ක් තියෙන සමුද්‍රඝෝෂ විරිත් තමයි මේ හානහිය පානා අඩහැරෙන් දැනේ පද්‍ය පන්ති තුල තියෙන්නේ. ඊළඟට මම ඔය පද්‍ය පන්ති පහම විග්‍රහ කරලා එක කවියක් වාදනය කරලා පෙන්නන්නම්. ඊළඟට අපි ගම්මු කුරහන් ඉසිමුව කළුවර බලාලා. එතනම ඒ පදේම ගත්ත හැකි. කුරහන් ඉසිමුව කළුවර බලාලා මාත්‍රා 17යි. කවියේ පේලියක මාත්‍රා 17ක් තියෙන සමුද්‍රඝෝෂ විරිත් තමයි ඒ පද්‍ය පන්ති තියෙන්නේ. එතකොට අපි ඊළඟට සැලලිහින් සංදේශයේ මග විසිතුරු පද්‍ය පන්තිට යමු. සුරරද සමන් සමගින් සුරංගනේවර සුරරද සමන් සමගින් ඒවර අයිනද බලන්න සුරරද සමන් සමගින් ඒවර ඒකේ තව එකක් මාත්‍රා ගහින්න බලන්න. එතකොට ඒකේ තියෙන්නේ සුරරද සමන් සමගින් ඒවර බලන්න මාත්‍රා කීයක් එනවා කියලා. වළඳින අදහසින් මෙන් සුර ගගංගන වළඳින අදහසින් මෙන් සුර ගගංගන මාත්‍රා 18ක් තියෙන්නේ. මාත්‍රා 18ක් තියෙන්නේ. මේ මාත්‍රා 18 විරිත මේක සමුද්‍රඝෝෂ විරිත. එතකොට මේකේ පේලිය තියෙන්නේ මාත්‍රා 18යි. එතකොට ඊළඟට අපි ගන්නවා කෑරගලේ වැජබෙයි මේ ලෙසින් සිට කෑරගලය වැජබෙයි මේ ලෙසින් සිට මාත්‍රා 17යි. ඒ හින්දා ඔය පද්‍ය පන්ති වල පේලියක මාත්‍රා එක්ක 17ක් එහෙම නැත්නම් 18ක් එහෙමත් නැත්නම් 19ක් පිළින මේ විරිතට අපි කියනවා සමුද්‍රඝෝෂ විරිත. ඒ පද්‍ය පන්තිට අනුව කවියේ පේලියක මාත්‍රා ගැනලා ඔයලා සඳහන් ගන්න ඒකේ තියෙන්නේ මෙන්න මේ විරිත කියලා. එහෙමයි විරිත අනුනන්නේ. ඒ නිසා මේ විරිතට අනුව ගැයෙන බටලි හඬකට අපි සමන් දෙමු සමුද්‍රඝෝෂ විරිතෙන් ගැයෙන එකට. මං වළඳින අදහසින් මෙන් සුර ගගංගන නල බල සසල දල රල පෙළ නුඹ නැගෙන වෙලලස ගැවැසි මුතුසක් පබළු බබලන බල මහ මුහුද එම සඳ උතුරින් පෙන්න. මේ පද්‍ය තමයි වාදනය කරන්නේ. මේකට සවන් දෙන්න. පුතේ මෙන්න මේ විදිහට ඔබට නියමිත පද්‍ය පන්ති ගණනාවකම අයිත් නැවත මෙනෙහි කරගමු. ගුත්තිල වෙන්නඳේ විරිත් 3යි ගී විරිත ඊපස්සේ පේද විරිත හේවා සොරස්මත් විරිත නුපුන් සඳ විරිත. දැන් මුනිසිරිපා කියන එකේ
නැලවිලි ගී විරිත හෙවත් වසන්ත විරිත. ඉන් පස්සේ හානහිය පානාඩ හැරෙන්දෙනේ කුරහන් ඉසිමුව කළුවර බලාලා ගංගාවේ සංගීතය මග විසිතුරු කෑරගලේ වැජබෙන් මේ ලෙසෙන් සිට මේ පද්‍ය පන්ති පහේම ඔබට තියෙන්නේ සමුද්‍රඝෝෂ විරිත. එහෙමනම් පුතේ අද දවසට ඔබට නියමිත සාහිත්‍ය පොතේ පද්‍ය පන්ති වල විරිත් මම කතා කළා. ඔබට නැවතත් දවසක මම අයත් නැවත පාඩමකින් හමු වෙනවා. එතෙක් ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.